මකරුන් කියන්නේ ටාගේරියන් පවුලේ බලයේ ප්‍රධානම සංකේතයක්. ඒත් ෂීප් ස්ටීලර් කියන්නේ ටාගේරියන් කෙනෙකුගේ අනයටතේ හැදුණු මකරෙක් නෙවෙයි. ඔහු ඩ්‍රැගන්ස්ටෝන් වල නිදැල්ලේ ජීවත් වූ වල් මකරෙක්. ෂීප් ස්ටීලර් ඉපදුනේ පළමුවන ජෙහැරිස් ටාගේරියන් තරුණ කාලයේදී බව ෆයර් ඇන්ඩ් බ්ලඩ් පොතෙහි සඳහන් වෙනවා. ඒත් ඔහුගේ නිශ්චිත උපන් වසර පොතේ සඳහන් කරලා නැහැ. වසර ගණනාවක් ගත වුණත් ෂීප් ස්ටීලර්ව කිසිම මකරුවෙක් අයිති කරගත්තේ නැහැ. ඔහු ඩ්‍රැගන් මොන්ඩ් කන්දේ පිටුපස තිබූ ගුහා අතර තමන්ගේ වාසස්ථාන හදාගෙන ජීවත් වුණා. කාලයත් එක්ක මිනිසුන්ගෙන් ඈත්ව ජීවත් වීමට ඔහු පුරුදු වුණා. ඔහුගේ දඩයම් ප්‍රදේශයත් ඩ්‍රැගන්ස්ටෝන් වලට විතරක් සීමා වුණේ නැහැ. ඔහු ඩ්‍රිෆ්ට් මාර්ක් සහ වෙන්ඩ් වෝටර් දක්වා ගමන් කරමින් එහි සිටි බැටළුවන් දඩයම් කරා. ඒ නිසා ඩ්‍රැගන්ස්ටෝන් වල සාමාන්‍ය මිනිසුන් ඔහුට නමක් දුන්නා. ඒ ෂීප් ස්ටීලර්. ඒ නමට විශේෂ රහසක් තිබුණේ නැහැ. ඔහුගේ ප්‍රධාන ආහාරය උනේ බැටළු මස්. ෂීප් ස්ටීලර් ලස්සන මකරෙක් ලෙස පොතේ විස්තර වෙන්නේ නැහැ. ඔහුගේ වර්ණය අපිරිසිදු මඩ දුඹුරු පැහැයක් ලෙස විස්තර කරනවා. ඔහු පිරිමි මකරෙක්. ඔහුගේ ගිනිදල් රතු හෝ රන් පැහෙන් විය හැකි බව සඳහන් වෙනවා. නමුත් ඔහුගේ පෙනුමට වඩා මිනිසුන්ට මතක හිටියේ ඔහුගේ ස්වභාවය. ෂීප් ස්ටීලර් සාමාන්‍ය මිනිසුන්ව නිකරුණේ පහර දෙන මකරෙක් නෙවෙයි. එහෙත් කවුරු හරි ඔහුව කෝපයට පත් කළොත් ඔහු ඉතා දරුණු වෙනවා. ඔහු සාමාන්‍යයෙන් බැටළු රැකවලුන්ව මැරුවේ නැහැ. ඔවුන් ඔහුගේ දඩයමට බාධා නොකරන තාක්කල් ෂීප් ස්ටීලර් තමන්ගේ ආහාරය අරගෙන නැවත ගියා. වසර ගණනාවක් තිස්සේ ඩ්‍රැගන්ස්ටෝන් වල මේ මඩදුබුරු මකරා නිදැල්ලේ ජීවත් වුණා. ඒ අතර ඔහු පදින්න උත්සාහ කළ අයත් හිටියා. ඩාන්ස් ඔෆ් ද ඩ්‍රැගන්ස් ආරම්භ වුණාට පස්සේ රෙනේරාගේ පුත් ජැකැරිස් වෙලාරියන් තේරුම් ගත්තා ඔවුන්ට තවත් මකරුවන් අවශ්‍ය බව. ඒ නිසා ටාගේරියන් ලේ ඇති බව කියන මිනිසුන්ට සහ මකරුවන් සමග සම්බන්ධතාවයක් ඇති අයට නිදැල්ලේ සිටින මකරුවන් හීලෑ කරගෙන යුද්ධයට එකතු වෙන්න අවස්ථාවක් ලබා දුන්නා. ඩ්‍රැගන්ස්ටෝන් වල සිටි වල් මකරුන් අතරින් ෂීප් ස්ටීලර් මේ උත්සාහයේදී ඉලක්කයක් වුණා. නමුත් ඔහුව හීලෑ කරගන්න එක පහසු වුණේ නැහැ. ඇත්තටම ෂීප් ස්ටීලර් අනෙත් මකරුන්ට වඩා භයානක බව ඔප්පු කළා. ඔහුව පදින්න උත්සාහ කළ මිනිසුන් කිහිප දෙනෙක් ඔහුගේ ප්‍රහාරයට ලක් වුණා. සිල්වර් ඩේනිස් තමන් පළමුවන මේගොල් ටාගේරියන්ගෙන් පැවතෙන බව කියමින් ෂීප් ස්ටීලර්ව තමන්ට යටත් කරගන්න උත්සාහ කළා. ඒත් ෂීප් ස්ටීලර් ඔහුට පහර දී ඔහුගේ අතක් ඉරා දැමුවා. ඒ වගේම ෂීප් ස්ටීලර් අනිත් මකරුන්ට වඩා වැඩි පිරිසක් මරා දැමුවා. ඔහුව පදින්න උත්සාහ කළ මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් ඔහුගේ ආහාරය බවට පත් වුණා. ඒ නිසා මිනිසුන්ට තේරුණා බලයෙන් ෂීප් ස්ටීලර්ව යටත් කරගන්න බැහැ කියලා. නමුත් ඒ වෙලාවේ නෙට්ල්ස් නම් තරුණ දැරියක් ඉදිරියට ආවා. ඇය ටාගේරියන් කුමරියක්වත් බලවත් වංශයක කෙනෙක්වත් නෙවෙයි. ඇය සාමාන්‍ය පවුලකින් පැමිණි දුප්පත් තරුණියක්. නමුත් ඇයට තිබුණේ අනිත් අයට නොතිබුණු දෙයක්. ඒ ඉවසීම. නෙට්ල්ස් ෂීප් ස්ටීලර්ව බලෙන් පාලනය කරන්න උත්සාහ කළේ නැහැ. ඇය ඔහු වෙත ගියේ බැටළුවන් අරගෙන. සෑම උදෑසනකම නෙට්ල්ස් අලුතින් මරාගත් බැටළුවෙක් ෂීප් ස්ටීලර් වෙනුවෙන් තබලා යන්න පටන් ගත්තා. ඇය මකරාට බලෙන් ලං වුණේ නැහැ. ඔහුව ස්පර්ශ කරන්න උත්සාහ කළේ නැහැ. ඔහුට අණ කරන්න උත්සාහ කළේත් නැහැ. ඇය කළේ එකම දෙයයි. ඒ හැමදාම ආහාරය ගෙනීම. දවසින් දවස ෂීප් ස්ටීලර් මේ දැරියව දැකීමට පුරුදු වුණා. ඇයව තර්ජනයක් ලෙස නොදැක ආහාරය ගෙන එන කෙනෙක් ලෙස හඳුනා ගන්න පටන් ගත්තා. මේ විදිහට දින ගණනාවක් ගත වුණා. අවසානයේ ෂීප් ස්ටීලර් ඇයව පිළිගත්තා. ඒ වෙලාවේ තමයි නෙට්ල්ස් ඔහුගේ පිටට නැගීමට උත්සාහ කළේ. ඒක සාර්ථක වුණා. නෙට්ල්ස් විසින් ෂීප් ස්ටීලර්ව හීලෑ කරගත්තා. ඒ විදිහට ඩ්‍රැගන්ස්ටෝන් වල අවුරුදු ගණනාවක් නිදැල්ලේ ජීවත් වූ වල් මකරාට රයිඩර් කෙනෙක් ලැබුණා. ඒ රයිඩර් තමයි නෙට්ල්ස්. ෂීප් ස්ටීලර්ව හීලෑ කර ගැනීමෙන් පස්සේ නෙට්ල්ස් රෙනේරා ටාගේරියන්ගේ පාර්ශවයට එක් වුණා. ඒ වන විට ඩාන්ස් ඔෆ් ද ඩ්‍රැගන්ස් දරුණු වෙමින් තිබුණා. නෙට්ල්ස් සහ ෂීප් ස්ටීලර් කියන්නේ මකරුවන් සෙවීමේදී සාර්ථක වූ 4 දෙනාගෙන් එක් යුගලක්. අනිත් අය උනේ හියුග් හැමර් සහ වර්මිතෝ.
උල්ෆ් වයිස් සහ සිල්වර්වින්, ඇඩම් ඔෆ් හල් සහ සීස්මෝක්. නමුත් නෙටල්ස්ගේ සම්බන්ධය විශේෂයි. මොකද ඇය ෂීප් ස්ටීලර්ව බලෙන් යටත් කරගත්තේ නැහැ. ඇය ඔහු සමග විශ්වාසයක් ගොඩනගාගෙන තමයි ඔහුගේ රයිඩර් වුණේ. 130 AC හිදී ගලට් සටන සිදු වෙනවා. නෙටල්ස් සහ ෂීප් ස්ටීලර් රෙනේරාගේ අනිකුත් මකරුන් සහ ඔවුන්ගේ රයිඩර්ස්ලා සමග මේ සටනට සහභාගී වුණා. මේ සටනේදී ජැකේරිස් වෙලාරියන් මිය ගියා. සටන අවසන් වූ පසු හියුග් හැමර් සහ උල්ෆ් වයිට් වගේ අය ජයග්‍රහණය සැමරුවත් නෙටල්ස් ඒ විදිහට සතුටු වුණේ නැහැ. ඇයගේ ඇස්වල කඳුළු තිබුණා කියලා පොත්වල සඳහන් වෙනවා. ඇය ඒ විනාශය දැකලා කම්පා වෙලා තිබුණා. ඇයගේ උපන් ප්‍රදේශය වූ ස්පයිස් ටවුන් විනාශ වෙලා තිබුණා. මිනිසුන් විශාල පිරිසක් මිය ගිහින් තිබුණා. ඒ වගේම ජැකේරිස්ගේ මරණයත් ඇයට බලපෑවා වෙන්න පුළුවන් කියලා කතාව කියන ඉතිහාසඥයන් සඳහන් කරනවා. පසුව රෙනේරා කින්ස් ලෑන්ඩින් අල්ලාගත් අවස්ථාවේදී නෙටල්ස් සහ ෂීප් ස්ටීලර් එහි සිටියා. නෙටල්ස් තම මකරව විසෙන්යාස් හිල් මත ගොඩ බැස්සුවා. ඒ කාලයේදී රෙනේරාගේ පාර්ශවයට මකරුන්ගේ විශාල බලයක් තිබුණා. නමුත් යුද්ධය තවම අවසන් වෙලා තිබුණේ නැහැ. ඒමන් ටාගේරියන් සහ වේගර් තවමත් ජීවතුන් අතර සිටියා. ඒ දෙදෙනා රෙනේරාගේ පාර්ශවයට විශාල තර්ජනයක්. ඒ නිසා ප්‍රින්ස් ඩේමන් ටාගේරියන් තීරණය කළා ඒමන් සහ වේගාර සොයා යන්න. නමුත් වේගාර් වගේ දැවැන්ත මකුරෙකුට තනිවම මුහුණ දීම ඉතා භයානක බව ඩේමන් දැන සිටියා. ඒ නිසා ඔහුට අවශ්‍ය වුණේ තවත් මකරුවෙක්. ඩේමන් තම කැරැක්සස් සමග නෙටල්ස් සහ ෂීප් ස්ටීලර් සමග එකතු වුණා. ඔවුන්ගේ අරමුණ උනේ ඒමන් සහ වේගාරු සොයා ගැනීම. ඔවුන් රිවර්ලෑන්ඩ් හරහා ගමන් කළා. අවසානයේ ඔවුන්ගේ මූලස්ථානය උනේ මේඩන් පූල්. එතනින් හැම උදෑසනකම ඩේමන් කැරැක්සස් සමගත් නෙටල්ස් ෂීප් ස්ටීලර් සමගත් ඒමන් සහ වේගාරු සොයමින් පිටත්ව ගියා. හැම උදෑසනකම ඔවුන් තම මකරුන් පිට නැගී පිටත්ව ගියේ ඒමන්ව සොයාගෙන. නමුත් මේ අතර කින්ස්ලෑන්ඩින් හි සිටි රෙනේරා ටාගේරියන්ගේ සිතේ නෙටල්ස් ගැන සැකයක් වැඩි වෙමින් තිබුණා. ඒකට ප්‍රධාන හේතුව මිසාරියා විසින් රෙනේරාට පැවසූ කතා. මිසාරියා කියා සිටියේ ඩේමන් සහ නෙටල් අතර සාමාන්‍ය සම්බන්ධයකට වඩා දෙයක් තිබෙන බවයි. මේ ගැන පොතේ විවිධ ඉතිහාසඥයන් විවිධ ආකාරයට කතා කරනවා. මෂ්රූම්ගේ වාර්තාවට අනුව ඩේමන් නෙටල්ස්ට ආදරය කළ බවත් ඇය සමග සමීප සම්බන්ධතාවයක් තිබූ බවත් ප්‍රකාශ කරනවා. නමුත් මෙයිස්ටර් නොරන්ගේ වාර්තාව ඊට වඩා වෙනස්. ඔහු සඳහන් කරන්නේ ඩේමන් නෙටල්ස්ට තම දියණියකට වගේ ආදරයෙන් සැලකූ බවයි. ඇයට හොඳ ඇඳුම්, ආභරණ සහ වෙනත් තෑගි ලබා දුන්නා. ඇයට සාමාන්‍ය ආචාරශීලීත්වය ගැනත් උගන්වා තිබුණා. ඒ නිසා ඩේමන් සහ නෙටල්ස් අතර ඇත්තටම තිබුණේ මොන වගේ සම්බන්ධයක්ද කියන එක පොතෙන් සම්පූර්ණයෙන්ම තහවුරු වෙන්නේ නැහැ. පසුව හියුග් හැමර් සහ උල්ෆ් වයිට් පාර්ශවය මාරු කළ බවට ආරංචි ලැබීමෙන් රෙනේරා තවත් සැකසහගත වුණා. ඇය නෙටල්ස්වවත් විශ්වාස කළේ නැහැ. රෙනේරා විශ්වාස කළේ නෙටල්ස් මන්ත්‍රයකින් ෂීප් ස්ටීලර්ව තමන්ට යටත් කරගෙන ඇති බවයි. ඒ වගේම ඇය ඩේමන්වත් නෙටල්ස්ගේ බලපෑමට හසු වී ඇති බව සිතුවා. ඒ නිසා රෙනේරා මැන්ෆ්‍රිඩ් මූටන් වෙත ලිපියක් යවලා නියෝග කළා නෙටල්ස්ව මරා ඇගේ හිස තමන් වෙත එවන්න කියලා. නමුත් ඩේමන්ට කිසිම හානියක් නොකරන්න කියලාත් නියෝග කළා. මැන්ෆ්‍රිඩ් මූටන් මේ නියෝගය ක්‍රියාත්මක කරන්න කැමති වුණේ නැහැ. නෙටල්ස් සහ ඩේමන් ඒ වන විටත් ඔහුගේ ආගන්තුකයන්. ආගන්තුකයෙකු තම නිවස තුළ මරා දැමීම ඔහුට විශාල අපකීර්තියක්. ඒ නිසා ඔහු සහ ඔහුගේ උපදේශකයන් රහසිගතව තීරණය කළේ රෙනේරාගේ ලිපිය තමන්ට ලැබුණේ නැහැ වගේ හැසිරෙන්න. ඊට පස්සේ මේස්ටර් නොරන් ඩේමන්ට සත්‍ය පැවසුවා. රෙනේරා නෙටල්ස්ව ද්‍රෝහියෙකු ලෙස නම් කරලා තිබෙන බව ඩේමන් දැනගත්තා. ඩේමන් තේරුම් ගත්තා මේ පිටුපස මිසාරියාගේ බලපාම තිබෙන බව. ඒ නිසා ඔහු නොරන්ට ස්තුති කළා. ඊළඟ උදෑසන නෙටල්ස්ට පිටත්ව යාමට සිදු වුණා. ඩේමන් ඇයට ෂීප් ස්ටීලර් සූදානම් කර ගැනීමට උදව් කළා. ඇය තම මකරා වෙනුවෙන් විශාල කළු බැටළුවෙකු මරා ආහාරයට දුන්නා. ඊට පස්සේ නෙටල්ස් ෂීප් ස්ටීලර්ගේ පිට නැගුණා. ඔහු සමග ඇය උදෑසන මීදුම අතරින් කකුළුවන්ගේ බොක්කට ඉහළින් පියාසර කරමින් අතුරුදහන් වුණා. නැවතත් රාජ සභාවකට මාලිගයකට නෙටල්ස් කිසිදා ආපසු පැමිණියේ නැහැ. ඇයත් ෂීප් ස්ටීලර්ත් ඒ දවසේ සිට අතුරුදහන් වුණා. ඇය පිටත් යන විට
කැරැස්සස් මහත් හඬින් කැහැගැසුවා. ඒ හඬින් මේඩන්පූල්හි ජොන්කිල් කුළුණේ සියලුම ජනේල බිඳී ගිය බවත් පොතේ සඳහන් වෙනවා. මෙතනින් තමයි ෂීප් ස්ටීලර්ගේ කතාව තවත් අභිරහස් වෙන්නේ. නෙටල්ස් සහ ෂීප් ස්ටීලර් නැවත රාජධානියේ කිසිම මාලිගාවකට පැමිණියේ නැහැ. නමුත් වසර ගණනාවකට පස්සේ තුන්වන ඒගෝන්ගේ පාලන සමයේදී ෂීප් ස්ටීලර්ව ක්‍රැකලෝ පොයින්ට් සහ මවුන්ටන්ස් ඔෆ් ද මූන් ප්‍රදේශවල දැක ඇති බවට වාර්තා ලැබුණා. 134 AC දී සර් රොබර්ට් රෝවන්ගේ හමුදාවට කන්දක් තුළ ෂීප් ස්ටීලර් සහ රැව්ලවි ඉතා දුර්වල පෙනුමකින් සිටි නෙටල්ස්ව හමු වුණා. ඒ අවස්ථාවේ ඇති වූ ගැටුමකදී මිනිසුන් 16 දෙනෙක් මිය ගිය අතර තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. ඉන්පස්සේ නෙටල්ස් සහ ෂීප් ස්ටීලර් කඳුකරේ තවත් ගැඹුරට පියාසර කරමින් අතුරුදහන් වුණා. ඉන්පස්සේ ඔවුන්ගේ ඉරණම පොතෙන් නිශ්චිතව කියන්නේ නැහැ. ඒ නිසා ෂීප් ස්ටීලර්ගේ අවසානය ගැන නිශ්චිත මරණයක් හෝ නිශ්චිත අවසානයක් කියන්න අපට බැහැ. ඔහු නෙටල්ස් සමග කඳුකරයට ගොස් ඉතිහාසයෙන් අතුරුදහන් වූ මකරෙක් බවට පත් වුණා. ඒ නිසා ෂීප් ස්ටීලර්ගේ කතාවේ අවසානය මරණයකින් නොව අභිරහසකින් අවසන් වෙනවා. මේ තමයි ෂීප් ස්ටීලර්ගේ කතාව. ටාගේරියන් කෙනෙකුගේ අනට යටත් නොවී වසර ගණනාවක් ඩ්‍රැගන්ස්ටෝන් වල නිදල්ලේ ජීවත් වූ නෙටල්ස් විසින් ආදරයෙන් සහ ඉවසීමෙන් තමන්ට හුරු කරගත් සහ යුද්ධයට ගිය ඒ වගේම අවසානයේ මීදුම අතරින් අතුරුදහන් වී තමන්ගේ අවසානය ගැන කිසිදු නිශ්චිත සලකුණක් ඉතිරි නොකළ ඒ මකරා ෂීප් ස්ටීලර්ගේ කතාවේ අවසානය අපි දන්නේ නැහැ. සමහර විට ඔහු තවත් වසර ගණනාවක් කඳු අතර ජීවත් වුණා වෙන්න පුළුවන්. සමහර විට ඔහුත් අවසානයේ මිය ගියා වෙන්න පුළුවන්. නමුත් පොත අපට ඒ පිළිතුර ලබා දීලා නැහැ. ඒ නිසා ෂීප් ස්ටීලර්ගේ අවසාන කතාව අදටත් අභිරහසක්. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරලා ෂීප් ස්ටීලර් ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන් යන්න. ඊළඟ වීඩියෝ එකෙන් තවත් ටාගේරියන් ඉතිහාසයේ අමතක නොවන කතාවක් අරගෙන මම එන්නම්. එතකම් සුබ ගමන්. Thanks for watching video.